අද හදමු ගෝල් ෆේස් එකේ වගේ ඉස්සෝ අඩේ. ගෝල් ෆේස් එකේ දෙන සෝස් එකත් එක්කම තමයි අද මං හදන්නේ. මුලින්ම සෝස් එක හදන්න සියඹලා දිය කරපු වතුරට ඉඟුරු සුදු ලුණු, මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරගන්න. තුන පහ ටිකකුත් එකතු කරලා මේක කලවම් කරලා රිපේ තියාගන්න. දැන් ඒකට පාන් පිටි ටිකක් දිය කරගත්ත වතුරයි සීනි ටිකකුයි දාලා කලවම් කරගන්න. දැන් සෝස් එක හදලා ඉවරයි. කඩල පරිප්පු ටිකක් බ්ලෙන්ඩ් එකට දාගන්න. ඒකට ලුණු සුදු ලුණු, ලුණු කුඩු, කෑලි මිරිස් කුඩු, කහ කුඩු එකතු කරගන්න. දැන් වතුර ටිකකුත් දාලා බ්ලෙන්ඩ් කරගන්න මේ ප්‍රමාණයට. දැන් කපාගත්ත අමු මිරිස් කරපිංච එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්න. දැන් පාන් පිටි ටිකක් වතුර දිය කරගන්න. ඉස්සෝ ටික වඩේ එකේ අලව ගන්න ඕන නිසා දැන් ඔයාලා කැමති ප්‍රමාණයෙන් වඩේ හදාගෙන මේක බැද ගන්න ගැඹුරු තෙලේ. මේක ඉක්මනට හදාගන්න පුළුවන් රසම රස රෙසිපි එකක්. ඔයාලා try කරලා බලන්න. මම වඩේක උඩින් කැරට් ලුණු කොළ කපලා දාගන්නවා. ඒ රස ගන්න ඕන හින්දා ඔයාලා try කරලා බලන්න. මේ වීඩියෝ එකට like කරලා මේ වගේ වීඩියෝස් බලන්න මම follow කරලා තියාගන්න.